දෙන්න හම්බුණා. ඕ සඩි වලක් තියෙනවා බලන්න වරින්. මේ වගේ තමයි මේපල් සිරප් හදන්නේ නෑ බොරු 3ක් විතර ගැඹුරු. ඒකේ හැන්ඩල් එක මේ පැත්තට දාලා දීමු. හරි. අපි මේ යන්නයි හදන්නේ පොඩි ට්‍රේල් එකක් හොයාගෙන. දැන් අපි ඉන්නේ පොඩි ලේක් එකක් ගාව මායි පසනුයි. මෙච්චරලා පොඩි සීන් එකක් වුණා කැමරාව දාගෙන අපි වීඩියෝ කරගෙන ආවා හැබැයි කැමරාව අයි කරලා තියෙන්නේ පපුවට වගේ. එන්න ගිහලා හැරෙන්න. තනියම නම් ඉන්න බෑ බොම් මෙයා. මේකට කියන්නේ මොකද්ද මේ පාර්කේ කැල්හෝන් නේ? කැල්හෝන් පාර්ක් නේ? කැල්හෝන් පාර්ක් නේ මේ. ට්‍රේල් එක. ඔව්. කල්හම් නේද? කැල්හෝන්. මේකත් කියන්නේ ගොඩක් දිගයි නේ. ඔව් නේ. අරහෙට යනකම් තිබුණේ ඒක. ඒවා. මේක මෙතන ඉවරයි නේ පාර තියෙනවා. ඒ වගේනේ. පොඩ්ඩක් පාර ක්‍රොස් කරලා පිටක් දුරට ගියනවා ඊට වැඩි දුරක් යන්නේ. ඔව්. මේක පැත්තේ පාර තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ විලේජ් එකට මිඩෝවෙල් විලේජ්. පාර දිගේ ගිහිල්ලා යන්න ඕනේ. පාරේම අවුලනේ. මේ පාර දිගේ ගිහින්. මොඩ අපෝ යන්න මතකයි ඉන්නේ පාර. වාගෙන යන්න. ට්‍රේල් එක අතනින් ඉවර වුණා. අපි හිතන්නේ ට්‍රේල් එක පාර දිගේ ගිහිල්ලා කන්ටිනියු කරන්න යන්නේ. මේ හරිය දින ෆෝල් කලර්ස් ටික. හෙට බාබිකි පාරක් දාමු මොකද? දාමු. උදේම දාමු. උදේ යන්නේ. එකට දෙකට වගේ පටන් ගමු. අවුලක් නෑ. එක ෂොට් එකක් දාන්න අඩෝ මෙන්න මේක මම දැක්කම මැප් එකේ තියෙනවා ගෝල්ඩන් රොක් කියලා. මේක? ගෝල්ඩන් රොක් කියලා මොකක්ද දන්නේ විදිහට? ඒක රත්තරන් පාට. ගෝල්ඩන් රොක් කියලා මේක මැප් එකේ පෙන්නනවා කියලා කිව්වා මීයා. ඒක ඇත්තටම රත්තරන් පාටයි. මෙතනින් යන්නේ? ඔව්. රේල් පාරුත් තියෙනවා. දෙපැත්ත බැලුවා. එච්චියන්නේ. යා. මේ කෝච්චිය සෙට් කරොත් විනාඩි 20ක් විතර ඉන්න ඕනේ ගිහින් ඉවරන. මේ ඉතින් රිවර් එක ද නෑනේ. පොඩි ලේක් එකක්. අඩු රාගේල්ස වගේ දැක්කේ අතර. පොඩ්ඩක් ඒ වගේ නේ. Cyclist. Please view pedestrian right of way. Back. මේක ගඩිය මේන් රෝඩ් එකනේ. මෙතන ඉවරයිද? නෑනේ. අනේ මේක යටින් යන්නද? ග්‍රැෆිටිස් වගේ තියෙනවා පේන්න.
ඕ ලස්සන වෙනත් අර ඇඳලා තියෙන කරලා I love this mural කියලා ගහලා තියෙනවා. කොහේ යනවද දන්නේ නැහැ අපි යනවා ඉතින්. මේ ස්ට්‍රීම් එක තමයි එතනින් යන්නේ. එතනින් අපිට යන්න පුළුවන් මේ පැත්තට. යන්න පුළුවන් ලංකාවට. වලස්සු එහෙම ඉන්නවද දන්නේ නැහැ මේ කැලේ. අඩෝ ඇපල් අම්මට මෙන්න ඇපල් ඔව් සතු පාට ඇපල් නෙවෙයි ගහේ පේන්න නෑ වෙයි අර උඩ දින අන්න දින ඇපල් දෙකක් තියෙනවා ඕස්පින් යා ලයිට් එක තියන්නේ රැවුණ මේ හදලා විකුණන්නේ නැති නේ. ආ තියෙනවනේ අර ඇපල් පෙකින් කීයේ තියෙන්නේ. නිකන් කැලේ හැදින්නේ. මේ තියෙන්නේ මේපල් ලීෆ්. අඩෝ මේ මොකද්ද මම්මි? මේකේ මේපල් මේ ලයිට් එක තාම වැඩ ගියේ. නැති මත වෙලා. මේකනේ බං. මේකේ උඩ තියෙන වෙන කොළ જાතියනේ. ආ නෑ වෙන ගහක්. මේ වගේ අමුල නම බං අර හොලිවුඩ් ෆිල්ම් වල මේ සීරියල් කිලර් ඉන්නේ එහෙම යන්නේ. අය හෙන්න යන්න ඕනේ නෑ. තුනට එන අවශ්‍යලා දා. අපි හවස ඊට පස්සේ පටන් ගමු. ලිහිණි ඉතින් එන අපි ලෑස්ති කරලා දීමු මේ වෙද්දි. ඒක තමයි. ආපුවම පටන් ගමු. නෑ ලිහිණි එන්න කලින් අපි පටන් ගමු. ඔව් ඒක තමයි. මං කියන්නේ මේ උඹ ගිහිල්ලා ආව. ඔව් ඒක තමයි. ඉවරයි. ඉස්සර මේවා ගියාට දැන් යන්න බෑ. ලේසි අම්මෝ පපුව ඉවරයිද? අනේ ඉවරයිනේ. අනේ අතන තියෙන පුළුවන්නේ. අපි මෙන්න මෙතනින් බැස්සේ මේ වටේ කරගිලා මෙතනට ඉලින්නේ දැන්. අන්න පොඩි ලේන්නේ. පෙර ආය යනවා. පොඩ්ඩක් වෙකින් ගිහලා බලමු. නියුට්‍රල් එකේ යනවා දැන් ආපහු ආව පැත්තට. ඊට පස්සේ බලමු එතනින් එහාට කොහෙද යන්නේ කියලා. මිහාට පොඩ්ඩක් ලංකාව වගේ. උනේ. මීයා නෑ ඌ පහු වෙලා. ආයි. එල්ලා දිපාදි මාගේ වත්ත තමයි මේ. सीनरी स्टे देने में ही नहीं गए कहीं ना पियानो मैं ट्रेल पार रहा ओमेलो दखन ओमेलो गया मत इतनी वाला हाइट गोल्डन रॉक के
අඩු ඔන්න අර ටේක් ඔෆ් කරන ප්ලේන් එක. අයන අපේ එයාපෝට් එකට ගොඩක් ළඟ ඉන්නේ. ඒක නම් අඩාන වැටෙන්නත් වගේ පොඩ්ඩක්. අද්දන් නැහැ වගේ ඒක. අඩු පාත් වෙනවනේ මං ඒක. අර රැන්ඩම් වීඩියෝස් වල ප්ලේන් ක්‍රෑෂ් රෙකෝඩ් කරනවා රෙකෝඩ් අපේ උඩට බලන්නට ඉතින් නෑ එහෙම වරුනේ සෙට් වෙන්නේ. සාපේක්ෂ ප්‍රවේගය මචං. ඒක දැන් එක තැන දිනනවා වගේ. සද්ද ඇහෙනවා එන්ජින් ටික වැඩේ කියන්නේ. මේ වැදනේ විඩෝවෙල් විලේජ්. කෙලින්ම යන්නේ. කෙලින්. Nothing. Exactly. අන්න අතන කට්ටිය සැමන් ෆිෂින් කරනවා මේ දවස්වල. මේ දවස්වල තමයි සැමන් මාළු මයිග්‍රේට් වෙන්නේ ෆ්‍රෙෂ් වෝටර්ස් වල. Credit Valley Conservation is working hard to control invasive plants at this location. අයින් කරනවා. දැනුම් දෙන්න හරි. These steps do not receive winter maintenance. බලන්න දැන් නේද වෙන්නේ? කවුද මම මේ කුණයක් කෙල්ලලා කියලා වෙන්ඩිස් එකේ කෑමක් තියෙනවා. වෙන්ඩිස් එකේ කෑම එකක් තියෙනවා. මෙතනක් තියෙනවා. බලමුත් නවන්ද මොනවද? වලස්සවත් තින්නවද දන්නේ නැහැ. මීයාව ඉස්සල්ලා වුණා හරි. මොකක් කාලා ඊළඟට මාව. පොඩ්ඩක් රිවර්ස් කරන්න වගේ. ඒකනේ බා. ලස්සනයි. පාට වෙනස්ලා තිබ්බනම් මරු. මේ හරියට ඇවිල්ලා මම සුපිරි වීඩියෝක් කරා. අපි මේ එන්න දුර ඇවිල්ලා ඉන්නේ. කැලේ කැම්පින් කරන්න ඇවිල්ලා ඉන්නේ රිමෝට් එකයි. බෑනේ මේ ප්ලේන් එකත් එක්ක බෑනේ කරන්නේ. ලූක් නිකෝල්ස්. ලුව බලන්න. මේක නම් කොහෙ යනවද? අද ඔන්නන්න. අපිත් එතෙන්ම ගිහිල්ලා ඉමුද බලන්න. ගහක් තියෙනවා. අත්ත ඉඳී පය ගුරුල්ලේ මට්ට. අඩෝ මෙන්න පාට වෙනස්ලා. ෆෝල් කලර්ස්. මේක තමයි යාළුවනේ කැනඩාවේ ෆෝල් කලර්ස්. තාමත් හැබැයි එච්චර හොඳට නැහැ ඉතින්. සතෙක් කියලා දැක්ක? අර අතන. අර ගස්සේ මේ මෙහෙට බෙවුනා. කළු පාටේ කිඩි අම්බු වල එකක් දාන්න. කාක් කෙනෙක් දාන්න. නෑ බා. අත්තක්. දැන් පාර දෙකකට බෙදෙනවා. මේ පැත්තෙන් ගිහින් බලන්න. නෑ මේ ටික ලොකු පාර. කළුලේනේ. සැමන් මාළු මැරිච්ච නඩක් වෙනවා. අඩෝ නයිස්. අඩෝ අපි මේ කරගිලා අර අතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. අන්න කට්ටිය සැමන් ෆිෂින් කරනවා අර. කො? අඩෝ බලමු ගිහින්. අන්න මේ බෙන්ඩෙක් ගාව රයිනෙම බලපන් ගේ ආයි දඟලලා ඉඳන් අඩෝ අර මැද තැන නෙවෙයි අර අයිනේ නිකන් අර අරු අඩෝ නේ අකෝ මෙතන ඉන්නේ මාළු අර ඕඩියෝ ටික අර පැත්තේ මාළු බා අරුන් අරේ මාළු අරන නිසා මොහෙඩන් හැමන් ෆිෂින් කරනවා කට්ටිය අතන අපි මෙතන ඉඳන් ඒක බලනවා මුයිමයි මුගේ කාට් එකකුත් තියෙනවා ඉතින් බලමු මම මාළුවෙක් ඉන්නවා කියලා බලන්නේ
උන් කොහෙටද දන්න යන්නේ බා? ඒක තමයි මම කල්පනා කරේ. ගඟ මෙහෙට ගලනවා කියන්නේ උඩට යනවා නේද? මෙහෙට යන්නේ මේ. ෆිෂින් ලයිසන් එක ගමුද අපි? අල්ලලා ආයෙ දාමු. අල්ලලා ආයෙ දාමු. දාන්න ඕනේ. එහෙනම් අර වංගුව යනකොට එතන හැරෙනවනේ. අඩෝ. සීම එකක් මම දැකලා තියෙනවා. හිතන්නේ මෙතන ඉහට අපිට යන්න බෑ. අපි ආයෙ යනවා. නම් මදුරුවත් කනවා. වයු. කොතෙන්ද? අරගද? යා. උන් දෙන්න ඉන්න දෙතන ඉන්න ඉස්සලා. හිඩන් ජෙම් එකක් හොයාගෙන යනවා අපි. තඩි වලක් තියෙනවා බලන්න වරින්. හිඩන් ජෙම් එක හම්බුණා. අතරනේ අපි හිටියේ. කොහොම? අඩෝ උනේ ඉච්චර දුර ඇවිල්ලා යන්නේ නෝට් එකක් ගෙවුවා. අඩෝ මෙතන මේ අඩිපාර එතනට යනවා. බලපන් අඩි 3ක් විතර ගැඹුරුයි. වංගුවල මෙහෙට එද්දි හැරෙනවා කියලා මම මේ පැත්ත හැරෙනවානේ. ඔව් මෙහෙම. හරි හරි හරි. ඔව් මෙහෙමනේ යන්නේ. මේ තියෙන්නේ මේපල් ලීව්ස්. මේ වගේ තමයි මේපල් සිරප් හදන්නේ. නෑ නෑ බොරු කිව්වා. ගහෙන් දුක දාන්න. කනනේ. ඕනේ නේද? යා. මෙතන ආතල්ලක් ගත්ත දැන් යා. කරුවල වෙන්නේ තවරි. අතනින් අද්දන්න පුළුවන් වේද? පොස්ට් එකට දාගෙන යන්න. දුවා. අඩෝ මෙතෙන්ට එනකොට එකපාරම කොළ පාට එනවා ගස්. මොකක්ද ඒ රහස? කෝච් එක නා? නෑ ඒ සද්දේ. ඔව් නේ. ටිකක් වේගෙන් කියන හැටි. තකස් ගාලේ. මෙන්න සම්මන් ෆිෂින් කරනවා. දෙන්නන්නද? මෙතන එක්කෙනෙක් ෆිෂින් කරනවා. උටරයි පායලා වගේ කමාලු එක්ක තවුරු නැද්ද? අඩෝ අනින්න. මියා. ඔයි. ඌ අල්ලන්න කට්ටිය ඔක්කොම මෙතෙන් එනවද? පහුව. අනින්න. අන්න ඉන්න සැම කෝගේ පිලිපිත්තය බිලිපිත්ත යටින් ගියා ඔය උගේ මාළුවා ඒකේ පණුව ඉන්නවද දන්නේ නැහැ මේකින්ද උන්ට ඉන්ටෙලිජන්ට් වැඩි මගේ පණුව කාලා යනවා ඇති මුන් කඩෙන් ගිහින් ගනින්නකෝ සුපිරි මාළුවෙක් ඌ මෙතන ඉන්නේ ඔක්කොම ඉවෙට් කරලා ගියා අතල්ලේ අඩ මෙතනක් හොඳයි නේ පොඩි බාබියු පාරක්
ලස්සන view එකක් තියෙනවා. ලස්සන view එකක් sunset එක පේන්නේ අර පැත්තට. බයිසිකල් කරුවන්ගේ නයිට්මෙයා එක. ගල් මතකද එකපාර? අපි ආව පාරනේ අර අතරින් හැදලානේ අපි. ඔන්න ගෙවල් ටික බලාගෙන. අඩ මෙතනින් පුළුවන් යන්නේ නේ. අර මොකක්ද අර ප්ලේන් නේ. ගිනි කූරක් වගේ. ගෙවල් ටික කොහොනේ රෝද පාට. ඔව් නේ ලස්සනයි. අඩ මාල් ලස්සනයි සන්සෙට් එක මේ හරිනේ. අර උඩ ගෙවල් ටිකට මේවල වෙනවා. ඊයේ දන්නේ ගියා මේ හරි. අපි ඉස්සෙල්ලා ගියා අතනින් වින්ද ඕනේ. මේ හරිය කලර්ස් ටිකක් තියෙනවා අතර කලර්ස් ටික. පොඩි වැවක් තියෙනවා. අන්න සන්සෙට් එක සෙට් වුණා. ඉපාසෙත් කියන්නේ ගේම් එක ගහින්න පොඩ්ඩයි එළියට බහලා ඉඳපන් කියලා. ඕක දැකලවත් ඉවන්ද නැහැ ගෙදර වටපිටාව. අඩෝ මෙන්න වෙන ගහේ ෆොටෝ එක ලස්සන නේ. අඩෝ. නයිස්. අඩෝ ලස්සනයි. නයිස්. ලස්සනයි. අපිට මේ වල අපේ මූණු තැඹිලි පාටයි.